අඩෝ කවුද අඩෝ මාව මේ මෙතෙන්ට ගෙනාවේ? කවුද බං මේ තඩි බඩේ? ආ කටවසනු. නුඹ ඉන්නේ දැන් මේ අපායේ. ඈ මං අපායි? ඒ කොහොමද ඔයගොල්ලෝ කියන්නේ මං අපායි කියලා? මේකනේ ඔයි. දැන් තමුසේ බීලා අර කාර් එකකටද මොකකටද හැප්පිලා මැරුණා. දැන් උඹ ඉන්නේ අපායේ. දැන් උඹ කරලා තියෙන වැරදිත් එක්ක තමයි බලන්නේ. මූ කරලා තියෙන වැරදි කිව්වොත් මූ හැමදාම බොනවා කියලා ආයි බොරුත් කියනවා. ඒ දෙක තමයි කරලා තියෙන්නේ. ඒත් වැඩක් නැහැ. අපි මෙයාව අපාය යවමු. අඩෝ ඇතෑරපන්. මං බීලා නෑ. යම මේ රත්තරන් අයියේ මට යන්න දෙන්න. ඔබ කොහේ යන්නද ආයේ? ඒ යමන් අපායට. ආයේ කවුරු වෙයිද දන්නේ. රජතුමනි මං යාව අපායට දැම්මා. එසේ දැන් ඊළඟට ඉන්නේ කවුද කියලා බලන්න. ඊළඟට ඉන්නේ පුණ්‍ය සෝම කියලා කෙනෙක්. ඔහුවත් එක්කන් එනවා. එහෙම රජතුමනි එහෙම. අනේ මල්ලියේ මට යන්න දීපන්. කොහේ යන්නද උඹ? යමන් දැන් අපායට. අනේ මල්ලියේ මං උඹලට කීයක් හරි දෙන්න. මාව යවපන්කෝ. මුන්ගේ ලෝකෙත් මෙහෙම කරනවා නම් අපේ ලෝකෙ කොහේ කරන්නද? යමන් බෝ මරනවද? රජතුමනි මොහු දේශපාලනඥයෙක්. මොහු කරලා තියෙන වැරදිත් එක්ක මෙයාව නම් අපායේ තමයි යවන්න ඕන. එහෙමද? අපි බලමුකෝ මෙයා කරලා තියෙන වැරදි. උඹ හිතුවේ නෑ නේද? උඹට මෙහෙ එන්න වෙයි කියලා. මොහු කරලා තියෙන වැරදිත් අනුව මෙයාව නම් අපායෙම තමයි යවන්න ඕන. මෙයා අහිංසක මිනිස්සුන්ගේ සල්ලිත් අරගෙන. මෙයා මිනිස්සු දෙන්නෙක්වත් මරලා. මෙයාව අපායේ යවන්න. රජතුමනි මේ ඉන්නේ කාන්තාවක්. මට පේනවා කාන්තාවක් කියලා. මොහු කරලා තියෙන වැරදි කිව්වොත් මොහු අර මස් කන්නේ නැහැ කියලා මස් කාලා දෙනවා. අනේ නෑ රජතුමනි. ඒ දඩයම් බට්ට කෑවේ සොයා මීට් එකක් ඒක රජතුමනි. සොයා මීට් එක? ඔව් රජතුමනි. අපේ ලෝකේ තියෙනවා දඩයම් බට්ට කියලා සොයා මීට් එක. අන්න ඒක සොයා මීනි මං කෑවේ. මං කිසිම මසක් කන්නේ. හරි. මෙයා යවන්න දිව්‍ය ලෝකෙට. එහෙම රජතුමනි. මං කෑවේ දඩයම් බට්ටෙන්නේ. මං කෑවේ ඌරු මස් ඔක්කොම මස් කෑවා. එකම එක මිනිස්සෙක් ඉන්නවා. එයාවත් එක්කන් එන්න රජතුමනි. එක්කන් එනු. මල්ලියේ මම මේ කොහෙද ඉන්නේ? ඔබ ඉන්නේ දැන් යම ලෝකේ. ඒ කිව්වේ මල්ලියේ? යකෝ තෝ දන්නේ නැද්ද? අපායේ බං අපායේ. මේ ඉන්නේ යම රජතුමනි. ඉස්කෝලේ උගන්වපු සර් කෙනෙක්. මොහුගෙත් වැරදි බලන්නකො රජතුමනි. මොහු කිසි වරදක් කරලා නැහැ. මොහු බීලා තියෙනවා. අවුලක් නැහැ. මෙයාවත් යවන්න දිව්‍ය ලෝකෙට. එහෙමයි රජතුමනි. අදට නම් මිනිස්සු ඉවරයි රජතුමනි. හරි එහෙනම් තොපිලක් පළ. එහෙමයි රජතුමනි. හරි යාළුවනි. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලුවා නම් අපිට පුංචි සබ් එකක් දෙන්න. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඕල් දාලා තියාගන්න. එහෙනම් ආයෙ ලස්සන කාටුන් එකකින් හම්බෙමු.